Hi සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න මම මගේ ෆස්ට් වීඩියෝ එකේ පොරොන්දු වුණු විදියටම අපේ ජෝර්ජියා ට්‍රිප් එකේ day 3 vlog එක ඔයාලා වෙනුවෙන් අරන් ආවා. අපි ජෝර්ජියා වල 6 days and 5 nights තමයි stay කළේ. first and second days අපි තිබිලිසි වල තමයි ගත කරේ. ඔයාලා තාමත් මගේ ෆස්ට් වීඩියෝ එක බලලා නැත්නම් මම link එක description box එකේ දාලා තියෙනවා. ඔයාලට link එක click කරලා ලේසියෙන් මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඔන්න ඉතින් අද උදේම අපි තිබිලිසි වල හිටපු හොටෙල් එකෙන් check out වෙලා ගදෝරි කියන ගොඩක් කඳු වලින් වට වුණු ලස්සනම ඒරියා එකකට තමයි දැන් මේ යන්නේ. Today is going to be a very long day because අපි ගදෝරි යන ගමන් ගොඩක් ලස්සන places වලට යන්න තමයි හිතන්නේ. ඒ නිසා මම ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා මාත් එක්ක මේ වීඩියෝ එක ඉවර වෙන කල්ම රැඳී ඉන්න කියලා. අර ඈතින් පේන ලොකුම ලොකු කඳු පන්තිය පේනව නේද? අපි යන්නේ අන්න ඒ දිහාවට. හරිම ලස්සනයිනේ. Usually තිබිලිසි ඉඳලා ගදෝරි වලට travel time එක 2 hours and 15 minutes වගේ. But අපේ tour plan එකට අනුව අපේ tour guide ගදෝරි යනකොට මග තියෙන famous iconic places කිහිපයකටම අපිව එක්කගෙන ගියා. තව අපි ලස්සන reservoir එකක ඒ කියන්නේ ජලාශයක boat trip එකකුත් ගියා. ඒ නිසා අපි ගදෝරි වල hotel එකට reach කරද්දි ගොඩක් හවස් වෙලා තමයි තිබුණේ. ඔන්න අපි අපේ ෆස්ට් විසිට් එකට ආවා. මෙන්න මේ තියෙන්නේ සිං වැලි reservoir එක. සිං වැලි ජලාශය. බලන්නකො මේකේ ෆ්‍රෙෂ් කලර් එක. හරිම ලස්සනයි නේද? මේ reservoir එකෙන් තමයි තිබිලිසි වල භාගයකටම වතුර සප්ලයි කරන්නේ. මේ reservoir එකේ ගොඩාක් outdoor swimming, scenic boat trips වලට ටුවරිස්ලා වගේම localsලා අතරත් ප්‍රසිද්ධයි. ඒ නිසා ඔයාලා ජෝර්ජියා ගියොත් අනිවාර්යයෙන්ම මේ reservoir එක බලන්න යන්න. ඒ වගේම තව දෙයක් මේ reservoir එක ළඟ heart shape photo backdrop එකකුත් තියෙනවා. ඒකේ ඔයාලට ලස්සන photos capture කරන්නත් පුළුවන්. ඉතින් අපිත් ඒක try කළා. ඔන්න බලන්නකෝ අපේ captures. Yay! Finally ඔන්න අපි boat trip එක start කළා. I must say මේක තමයි අපි අපේ මේ trip එකේ ගිය ලස්සනම boat trip එක. සිංවල reservoir එක වර්ග කිලෝමීටර් 11.5ක area එකක් cover කරනවා. ඒ වගේම ඒකේ deepest point එක meters 75. meters 75ක් ගැඹුරුයි. කොච්චර විශාල reservoir එකක් නේද මේක? Oh my god බලන්නකෝ. මේ හරිය නිකන් fairy tale එකක background එකක් වගේ නේද තියෙන්නේ. මම නම් එහෙමමයි හිතන්නේ. මාරම enchanted එකක් තියෙනවා. ඉතින් ඔය අතරේ අපි family pictures වගේකුත් capture කරා. ඒව තමයි ඔයාලා මේ දකින්නේ. අපි කොහේ ගියත් අන්තිමට මේ වගේ ලස්සන memories තමයි අපිට ඉතුරු වෙන්නේ නේද? ඒ නිසා අපි ජීවත් වෙන හැම තප්පරයකම අපේ ආදරණීයන් එක්ක සතුටු හිතෙන memories collect කරගන්න ඕනේ. කවදා හරි දවසක අපිට මේ memories දිහා බලලා සතුටු වෙන්න පුළුවන්. ඇත්තටම මම මගේ අවුරුදු ගානකට කලින් ගත්ත pictures, videos බලලා තාමත් සතුටු වෙනවා. ඔයාලත් එහෙම ඇති කියලා මම හිතනවා. ඔයාලට පේනවද අර ඇතින් පේන ලොකුම ලොකු බලකොටුව? අපි ඊළඟට යන්නේ බලකොටුවට. ඒකට කියන්නේ අන්න නෝරි Fortress Complex. පොඩ්ඩක් ඉතින් නම දිව පැටලෙන සුළුයි. ගණන් ගන්න එපා හොඳේ. අනනෝරි Fortress Complex එක 13 වෙනි සෙන්චුරි එකේ ඉඳන් මේ පළාත පාලනය කරපු අර්ගවි කියන ආදිපාදිවරු පරම්පරාවකගේ මාලිගාව විදිහට තමයි තිබිලා තියෙන්නේ. මේක Fortress Complex එකක්. ඒ කියන්නේ බලකොටු සංකීර්ණයක්. මේ බලකොටුවේ churches දෙකකුයි, watch tower එකකුයි, defensive wall එකකුයි තියෙනවා. Georgian history එකේ ගොඩාක් යුද්ධවලට මේ බලකොටුව සම්බන්ධ වෙලා තියෙනවා කියලා තමයි ඉතිහාසය කියන්නේ. මේ fortress එකේ තියෙන churches දෙකම මරියා මෞතුමියට තමයි කැප කරලා තියෙන්නේ. මේ churches දෙකම ගොඩාක් architectural අතින් rich churches දෙකක්. ලොකු church එක ගොඩනගලා තියෙන්නේ 1689 අවුරුද්දේ. ඒකේ නම The Church of the Assumption. ලොකු church එකේ ගොඩාක් Bible එකේ scenes තමයි depict කරලා තියෙන්නේ. පොඩි church එකේ නම The Church of St. George. හැබැයි මේ පොඩි church එක ලොකු church එකත් එක්ක compare කරද්දී ගොඩාක්ම simple building design එකක් follow කරලා තියෙනවා කියලා තමයි පේන්නේ.
අනනෝරි කොම්පලෙක්ස් එකේ මේ තියෙන historical and cultural value එක නිසාම 2007 අවුරුද්දේ ඉඳන් අනනෝරි කොම්පලෙක්ස් එක UNESCO tentative list එකේ include වෙලා තියෙනවා. ඒ නිසා ළඟදී දවසක අනනෝරි කොම්පලෙක්ස් එක UNESCO heritage list එකට include වීමේ ඉඩකඩ තියෙනවා කියලා ජෝර්ජියන්ස්ලා විශ්වාස කරනවා. ඔන්න ආයෙත් අපි ගදෝරි වලට යන ගමනේ යන්න පටන් ගත්තා. මාත් එක්ක දිගටම රැඳිලා ඉන්නකෝ. මම ඔයාට අද දවසේ ඔයා දැකපු most surprising scene එක අරන් එන්න යන්නේ. අපි දැන් ඉන්නේ පසනෝරි කියන ඒරියා එකක. මෙන්න මේ තියෙන ගඟ දිහා බලන්නකෝ. ඇත්තටම මේක ගඟවල් දෙකක එකතුවක්. Black Argo River එකයි White Argo River එකයි එකතු වෙන ස්පොට් එක තමයි මේ තියෙන්නේ. මේක ජෝර්ජියාවල තියෙන ස්වභාවික සංසිද්ධියක්. මේ Black Argo River එකයි White Argo River එකයි මේ පොයින්ට් එකේදී එකතු වෙනවා. මේ ගංගවල් දෙක එකක් black වෙලා අනික white වෙලා තියෙන්නේ මේ ගංගවල් දෙකට ආවේනික වුණ different mineral contents තියෙන නිසා. පුදුමයි නේද? දැන් අපි තවත් කල්චරල් value එකක් තියෙන හරිම ලස්සන ප්ලේස් එකකට යන ගමන්. බට් අපි මගදී ඕගනික් මී පෙනි ගන්න බුටික් ෂොප් එකකින් නැවැත්තුවා. බලන්නකෝ. මම මේ මග යද්දී මේ ලස්සන කොළපාට කඳුපන්ති දිහා බල බල හිටියේ ස්වභාව ධර්මයේ කොච්චර පුදුමාකාර දේවල් මේ ලෝකෙම අවල තියෙනව නේද කියලා හිතා. මේ කඳුපන්ති දිහා බලන් යද්දී මට මතක් වුණේ පොඩි කාලේ ස්කූල් එකේ ඉංග්‍රීසි දෙයකට කියපු සෝං එකක්. John Denverගේ Country Road take me home to the place I belong, West Virginia, Mountain Mama, take me home, Country Road. ඔන්න ඉතින් මේ තියෙන්නේ අපි මීපැණි ටේස්ට් කරපු විදිය. මේ ෂොප් එකේ ඕනර් ලේඩි අපිට යාලා ගාව තියෙන මීපැණි වර්ග 3ක benefits in detail කියලා දුන්නා. Body immune system and the first honey when we have flu and the body hay fever, my dears, lighten the switch taste. Quick. Open your lips. No close. Okay. Yeah. Of course. Raspberry. Next, my dear, we have chestnut flowers. This chestnut is light and the sweet taste. This garbage box. Okay. Chestnut is light and the sweet taste. Strong and little bitter, but this very copper refuses honey in our country and very beneficial, my dear. It's number one for heart, for blood circulation, for cholesterol, for mental tension, for diet and for weight loss. Bitter? Little bit. Drop here, drop. And the next one, my dears, we have honey from wild mint. This number one for a third problem, for cough, for breathing lines, and for respiratory system. Wild mint. I messed up almost with Sorry, I'll keep it there. What are the benefits of this? My dears, look at this. We have for flu, for fever, and for immunity system. Okay. How much is that?
My dears, look at the price. If you want small size, no, we have half kilo. The price we have 4 kilo. If you want big size, big we have 1.2 and the price we have 70. Honey, they were explaining this. If you want to take big one, so for the real one, you can meet yes, one just one, this, yes, every day. Honey. ජෝර්ජියා වල ෆේමස් මී පැණි වර්ග තුනක් තමයි වයිල්ඩ් මින්ට්, චෙස්නට් ෆ්ලවර් and රාස්බෙරි කියන්නේ. මේ තියෙන්නේ ඒ වර්ග තුන. ඊට අමතරව මේ ලේඩිකාව හනිකෝම් විකුණන තියෙනවා. ඒ කියන්නේ මී වල. මෙයාලා කියන විදිහට අපි හැමෝම මී පැණි ටීස්පූන් එකක් හැමදාම උදේට කන්න ඕනේ. එකෙන් ගොඩාක් හෙල්ත් බෙනිෆිට්ස් තියෙනවලු. අපේ ටුවර් ගයිඩ් කිව්වා ජෝර්ජියන්ස්ලා ගොඩාක් මී පැණි යාලගේ කැම්ප් වලට එකතු කරගන්නවා කියලා. ඉතින් අපි ලොකුම ලොකු රාස්බෙරි මී පැණි ටබ් එකකුයි වයිල්ඩ් මින්ට් මී පැණි ටබ් එකකුයි හනිකෝම් බොටල් එකකුයි අරගෙන ආයෙත් අපේ ගමන යන්න පටන් දුන්නා. දැන් අපි යන්නේ ජෝර්ජියන් රෂියන් ෆ්‍රෙන්ඩ්ෂිප් මොනියුමන්ට් එක බලන්න. වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න හොඳේ. හරිම ලස්සන මැජිකල් තැනකට තමයි අපි දැන් ඊළඟට යන්නේ. මේ බලන්නකෝ මේ මචු පිටාවේ ලස්සන. ලංකාවේ නුවරඑළිය පැත්ත වගේ නේද? හැබැයි මගේ ඔනස්ට් ඔපිනියන් එකට නම් අපේ නුවරඑළියේ තියෙනවට වඩා ලොකු පරාසයක විහිදුණු කඳු පඳ තමයි මෙහෙ තියෙන්නේ. කඳු ගොඩාක් කළු ගල් වලින් තමයි හැදිලා තියෙන්නේ. අපි ටික ටික ගදෝඩ කියන ඒරියා එකට තමයි කිට්ටු වෙන්නේ. දැන් හවස් වෙන්නත් ළඟයිනේ ඉතින්. ඒ ඇස්සේ අපි ලොකු පුතා ටිකක් ෆ්‍රස්ට්‍රේට් වෙලා. මොකද බීහනේ ෂොප් එකේ ඉඳන් ගොඩාක් දුර අපි දැන් ආවා. ලාස් අපේ ලන්ච් ටයිම් එකත් දැන් පරක්කු වෙලා තියෙනවා. බඩගිනි හොඳටම. අහුණා නේද අපි ලොකු පුතා කියපු දේ. එයාට ගෙදර යන්න ඕනේ. ඒක නම් ඉතින් අපිට හොඳටම හිනා ගියා. ඔන්න ෆයිනලි අපි ආවා ජෝර්ජියන් රෂියන් ෆ්‍රෙන්ඩ්ෂිප් මොනියුමන්ට් එකට. මේ මොනියුමන්ට් එක ගදෝරි කියන විලේජ් එකට ළඟින් ජෝර්ජියන් මිලිටරි හයිවේ එකේ තමයි ලොකේට් වෙලා තියෙන්නේ. මේ රීජන් එකට කියන්නේ මිෂ්කිටා මිෂයන්ටි කියලා. 1983 දී ජෝර්ජියා රෂියා ට්‍රීටි එකට අවුරුදු 200ක කම්ප්ලීට් වීමෙන් නිමිත්තෙන් ඒ ඇනිවර්සරි එක වෙනුවෙන් සීපටනයක් විදිහට තමයි මේ මොනියුමන්ට් එක හදලා තියෙන්නේ. මේ මොනියුමන්ට් එක පිලර්ස් 7ක් උඩ තමයි හදලා තියෙන්නේ. පිලර්ස් 7ට උඩින් ලොකු ටයිල්ඩ් වෝල් එකක් සර්කියුලර් ෂේප් එකකට හදලා තියෙනවා. ඔයාලට පේනව නේද? මේ වෝල් එක ෆුලි ටයිල්ඩ්. මේ ටයිල්ඩ් වෝල් එකේ ජෝර්ජියාවේ රෂියාවේ වැදගත් හිස්ටොරිකල් සිදුවීම් කලර්ෆුල් විදිහට පේන්ට් කරලා තියෙනවා. බලන්නකෝ හරිම ලස්සනයි නේද? මෙන්න අද දවසේ දැක්ක බෙස්ට්ම වීව් එක. ඇත්තටම මට මෙතනදී හිතුණ දෙයක් තමයි අර ඈත කඳු මුදුනකට නැගලා තනියම පැය ගාණක් වටපිටාව දිහා බලාගෙන නිස්කලංකව ඉන්න තියෙනවා නම් කියලා. ඇත්තටම පොඩි බබාලා එක්ක ඉන්නකොට අපිට එහෙම ටයිම් ස්පෙන්ඩ් කරන්න තියෙන ඔපචුනිටිස් ඉතින් ගොඩාක් අඩුයිනේ. මට නම් ඇත්තටම එහෙම ඔපචුනිටිස් නැති තරම්. ඒත් හැමදේම එයාලා ලොකු වෙනකල් විතරයිනේ කියලා සතුටින් මේ චැලෙන්ජස් වලට මුහුණ දෙනවා. ඉතින් දැන් අපිට හොඳටම බඩගිනි. දැන් යන්න ලන්ච් ගන්න. ලන්ච් වුණාට දැන් නම් හවස 4ටත් කිට්ටුයි. අපි අපේ ටූපයික් පුරාවටම කෑවේ ජෝර්ජියන් ට්‍රැඩිෂනල් ෆුඩ්. හැමදාම අපි අපේ most favorite කචුපුරු කෑවා. බබාලත් ගොඩාක් ආස නිසා එක වෙරයිටිස් වල කචුපුරි අපි try කළා ඉතින්. දන්නවද? region එකෙන් region එකට එක විදිහේ කචුපුරි වර්ග තියෙනවා. round shape with cheese, boat shape with egg වගේ එක flavours වලින් කචුපුරි වර්ග 12ක් mainly ජෝර්ජියා වල හදනවා.
අමතරව එයාලා කියන විදිහට කචපොරි varieties 40ත් 80ත් අතර ප්‍රමාණයක් historically document වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. අපි කචපොරි වලට අමතරව cheese fill කරපු mushrooms, ඒ කියන්නේ sokokese, ඒ වගේම margarita pizza, fresh salad and then shemaruli කියලා chicken dish එකකුත් add කරගත්තා. ලන්ච් අරන් ඉවර වුණ අපි දැන් මේ හොටෙල් එකට යන ගමන්. බලන්නකෝ කඳු පන්ති දැන් ගොඩාක් ලං වෙලා පේනව නේද? හෙට අපි මේ කඳු තියෙන ඒරියා එකේ monster truck එකකින් ගිහින් ලස්සන places ගොඩාක් visit කරනවා. මගේ next video එකෙන් මම ඔයාලට ඒ clips ඔක්කොම අරන් එන්නම්කෝ. අමෝ ඇති යාන්තම් හොටෙල් එකට ආව රෑ වෙන්න කලින්. රෑ ටිකක් වහින්න ගත්තා. පොඩි පොදයක් ඉතින්. මේ හරිම සීතලයි. හරි එහෙනම් ඔන්න අපි දැන් නිදාගන්න යනවා. ආයෙත් අපේ ජෝර්ජියා ට්‍රිප් එකේ day 4 වීඩියෝ එක අරන් එනකම් ඔයාලා හැමෝම take care and stay safe. Bye bye.